අම්මා කෙනෙක් අඬනවා මෝඩ ගර්භ වෙලා දරුවා බිහි වෙන්නේ නැහැ. දහස් ගණන් විලාප දෙද්දී බේරපල්ලා කියලා මේ හදවතේ අංශුවක් සෙලවෙච්ච නැති අඟුලිමාලට පුංචි දරුවෙක් බිහි කරගන්න බැරුව අම්මා කෙනෙක් කෑ ගහනකොට මේ හදවත උණු වෙලා ගියා. මගේ බුදුරජාණන් වහන්සේ එහෙමයි අඟුලිමාල පරිවර්තනය කළේ. ඇඬෙන එක සංවේදී වෙන විදිහට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්මා කෙනෙක් දුක් විඳිනවා. ඇයි අඟුලිමාල මෝඩ ගර්භ වෙලා අනේ පව් කිව්වා. ඉතින් අඟුලිමාල ඔබම ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඇයි පින්වත්නි මේක බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරගත්තා අඟුලිමාලගේ ගුණ ප්‍රකට කරන්න. ඇයි එතෙක් අඟුලිමාලට දාන ඩිංගිත්තක්වත් හම්බෙන්නේ අඟුලිමාල තෙරුන්ට. එනකොට අර අපේ අම්මා මරපු එක කියලා කෑ ගහනවා. මැරිච්ච උන් භූතයෝ වෙලා ඉඳලා යක්කු වෙලා ඉඳලා පෙරේතයෝ වෙලා ඉඳලා ඒ වෛරෙන් තරහින් බයෙන් මැරිලා සුගති ලෝකවල යන්නේ. උන් ඔක්කොම භූතයෝ. කඩුව අතේ තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. දරුණුකම තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. අදටත් ඒකනේ කිසිම මල පෙරේත දෝෂයක් නැහැනේ ඔය යක්කු වගේ ඉන්නේ උන්ට. හැබැයි යම් දවසක කසාවත දරාගෙන සාන්ත වුණාද කළ පහු පිටිපස්සෙන් එනවා. දැන් දැනගත්ත අතේ කඩුව නැහැ කියලා. අර භූතය තමන්ගේ ඥාතීන්ට වැහුණා. වැහිලා හරින් එන අඟුලිමාලට මෙහින් බයිනවා. ඒ නිසා තමයි අඟුලිමාලයන් මෛත්‍රී භාවනාවක් කළා. මාගේ සතුරෝද ධර්මය අසත්වා. මාගේ මිතුරෝද ධර්මය අසත්වා. ලෝකයාට සෙත් පැතුවා. කිසිම කෙනෙක් ගැන දානේ මේ උස්සන දානේ හැන්ද මේ අඟුලිමාල කියලා ආපහු හරවාගෙන යද්දී මූණ වෙනස් කරගත්තේ නැහැ. අනහේ අකම්පිත මුනිවරයා. බැනුම් ඇහෙද්දී සිත වෙනස් නොවන මුනිවරයා. අපිට එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න. එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න. අනේ මේ උත්තමයන් වහන්සේට කෝටි කෝටි වාරයක් নমස්කාර වේවා. ඒ පිනෙන් අපිටත් දරා ගැනීමේ ශක්තිය ඇති වේවා. පුදුම දරා ගැනීමල පුදුම ඉවසීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගොඩාක් චෝදනා එනවා. මේ ඔක්කොම අභිභවා උන්වහන්සේගේ ගුණ තේජස ප්‍රකට කරන්නට වෙලාව. ඊළඟට දැක්කා කල්පයක් පවතින සත්‍යක්‍රියාව කරන්න වෙලාව. සියල්ල එකට කැටි වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල සත්‍යක්‍රියා කරන්න මම ප්‍රාණඝාතය කළේ නෑ. නාබිජානාමි සංචිත්තපානං ජීවිත සත්තු මරපු බවක් මම දන්නේ නෑ. ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා. හිස එසෙව්වා. දෑත පෑවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇත්තොල ලී තවරුණානේ ගොඩක් ඉස්සර කිව්වා. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්න කිව්වා. දැන් බලන්න මේ වෙලාවේ සත්‍ය නේද ආවේ? ඇත්ත නේද ආවේ? බුදුරජාන් වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කරන්නේ අර ඇතුලෙන් සත්‍ය ගඟුල ගලන්නමයි. ඇයි මගේ බුදුරජාන් වහන්සේට එකපාරින් අර ගාතාව කියන්න බැරිද? පුළුවන්. නවත්තලා වදාලේ සත්‍යමෙන්ද. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්නේ යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානං ජීවිතා වෝරෝපේතා. මම ආර්ය ජාති ඉපදුනදා පටන් ප්‍රාණඝාතයක් කළේ නෑ. සත්‍ය ආර්ය ජාති කිව්වේ පැවිදි ජීවිතේට. ඔබගේ ජීවිතෙත් ගොඩක් වැරදිලා නම් හදා ගන්නව බැරි නම් ඔබටත් ආර්ය ජීවිතයක් හොඳයි. සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඊට පස්සේ සුවසේ දරුවා බිහි වේවා කියලා. එතකොට මට කියන්න අපි අද අඟුලිමාල පිරිත කියලා පාවිච්චි කරන පිරිත ඉස්සෙල්ලාම මේ ලෝක ධාතුවට කාගේ මුව මඩලින්ද නිකුත් උනේ?
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලින් ඉපදිච්ච පිරිත අඟුලිමාල පිරිත. ගිහිල්ලා කියන්න කිව්වා. ඉතින් අඟුලිමාලයන් ගිහින් රහත් වෙලා නෑ තාම. රහත් වෙච්ච කෙනෙක් ප්‍රාණඝාතය නොකරනවා කියන එක අහන්න දෙයක් නෑ. තවම රහත් වෙලා නෑ. උන්වහන්සේ වැඩම කළා. අර අම්මා ළඟට. ඊට පස්සේ ගෙදර ඇතුලේ කෑ ගහනවා. එළියේ පොඩි ගලක් තිබ්බා. ඒ ගල මත අසුන්ගෙන කිව්වා මම දැන් සිත් පතන්නම්. අහගෙන ඉන්න කිව්වා. දැන් එළියේ කියන දේ ඇහෙනවා. පොඩි මුඩුක්කු ගෙවල්නේ. වරිච්චි ගහලා මේ පිදුරු වගේ දේවල් වහපු පරණ ගෙවල්. ඔයාලට වගේ මාලිගා තිබ්බේ නෑ ඒ කාලේ. ඊට පස්සේ අර අම්මට ඇහෙනවා එළියේ කියන එක. යතෝ හම් බගිනි අරියායි ජාතියන් ජාතෝ නාබිජානාමි සංචිච්චපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ති තේ හොතු සොත්ති ගබ්බස්සාති. අවසාන වචනේ පිට වෙනවත් එක්කම කලයකින් වතුර ටිකක් හැලෙනවා වගේ දරුවා සුවසේ බිහි වුණා. ඒ සත්‍ය ක්‍රියාව කල්පයක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ. එතනින් එහාටත් ලෝක ධාතු කෝටියක් සක්වල පැතිරිලා තියෙනවා. ලෝක ධාතු කෝටියක අඟහරු ලෝකයේ ඉදින් අඟුලිමාල පිරිත කිව්වොත් සවැත් නුවර දෙවුරන් වෙහෙර ළඟ තියෙන අඟුලිමාලයන් පිරිත් කියපු අඟුලිමාල සෑය ළඟදීන් පිරිත් කියනකොට එන්නේ යම් බලයක්ද අඟහරු ලෝකේ කියනුනත් ඒ ශක්තිය වෙනවා. ඒකයි සක්වල කෝටියක ආනුභාවයේ පැතිරුණා කියලා කියන්නේ. ප්‍රකට වුණා මේ උත්තමයා සත්තු මරන්නේ නැහැ කියලා. නින්දා ටික ටික අඩු වෙවි ගියා. හුදකලා වුණා. භාවනා කළා. කෝටියක් පව් අතෑරලා ඇස් දෙක පියාගත්තට පස්සේ අපිට නම් වැරදිච්ච ඒවාම පෙනිපෙනී එනවා. මෙන්න සරණ යන්ට උත්තමයා අඟුලිමාලයන් වහන්සේ ඒ සියල්ල අමතක කොට හිත එක්තෙන් කළා. සමාධිය ඇති කළා. සසර දුකින් නිදහස් වුණා. උතුම් අරහත්වයට පත් වුණා අඟුලිමාල මහරහතන් වහන්සේ.